හෙලෝ ගයිස් හරිද මේ තියෙන වගේ ඉන්ඩිකේටරේ මුලින්ම කියන්න ඕන මේක මම හදපු එකක් කට්ටිය කියයි දැන් මේක ලක්සල් ගොල කියලා හරිද එහෙම එකක් නෙවෙයි මේක මම ගිය සෙටින් වලින් මම කස්ටමයිස් කරපු එකක් එතකොට ලක්සල් ගොලේ වෙයි අපිට කරන්න පුළුවන් නැති බොරව කරන්න බැරි හරිද එතකොට ලක්සල් ගොල තියෙන මේ දැන් යාලා ඕවල එකක් ගලනවා ප්‍රීමියම් account එකක් හරිද ඒක සාමාන්‍යයෙන් ඩොලර් මම දන්න තරමින් 59ක් විතර වෙනවා හරිද එතකොට මේක මම හදපු ඉන්ඩිකේටරයක් හරිද එතකොට අපි බලමු මේකෙන් ඔයාලා වැඩ කරන්නේ කොහොමද එතකොට මේක සෙටින් ටික කස්ටමයිස් කරගන්න කොහොමද ඒ ටික හරිද අද එතකොට ඔයාලා මුලින්ම බලා ගන්න පුළුවන් මෙතන ඩෑෂ්බෝඩ් එකක් ඒකෙන් ටයිම් ෆ්‍රේම් වලට අදාළව ට්‍රෙන්ඩ් එක බලා ගන්න පුළුවන් මේකෙන් සෙන්ටිමන්ට් ඔෆ් ට්‍රෙන්ඩ් ස්ට්‍රෙන්ත් එකයි වොලටිලිටි එකයි ඒක බලා ගන්න පුළුවන් හරිද අපි මුලින්ම මේ දැනට මම ඔයාලට පෙන්නන්නම් මේකේ තියෙන ඩිෆෝල්ට් එන්නේ මෙහෙම හරිද ඩිෆෝල්ට් ආවයින් පස්සේ මේක මෙතෙන්ට දාගෙන මං කියන්නම් මේකේ තියෙන සෙටින් ටික මොනවද කියලා හරිද දැන් රිවර්සල් zone එක කියන්නේ guys මෙතන තියෙන එකයි මේ zone එක ඕන්න මම ඒක ඔයාලට off කරලා පෙන්නන්න off කරලා ඕක එකක් දුන්නාම මේ රිවර්සල් zone එක නැති වෙනවා හරිද එතකොට බලන්න දැක්කනේ එතකොට ඒක නැති වුණා හරිද මේ තියන්නේ මෙතනින් පෙන්නන්නේ මේ ට්‍රෙන්ඩ් එක. මේකෙන් කියන්නේ සෙල්. හරිද? එතකොට ගොඩක් දුරට මේ සෙල් ට්‍රෙන්ඩ් එකේදී නැවත මෙතෙන්ට ඇවිල්ලා සෙල් එන්ට්‍රි එකක් දුන්නොත් අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට මේ නිල් පාට සෝන් එකෙන් කියන්නේ buy. හරිද? එතකොට මේකෙන් කියන්නේ ආයි සෙල්. හරිද? එතකොට මේක කොවිලාවේ සපෝට් මේක රෙසිස්ටන්ට් එකක් විදිහට වැඩ කරනවා මේක සපෝට් එකක් විදිහට වැඩ කරනවා. තවදුරටත් මේ අපි එන්ට්‍රි එකක් ගත්තාම අපේ SL එක තියාගන්න පුළුවන් අපිට මේ ලෙවල් එකේ. හරිද? එතකොට මේ තියෙන්නේ OB levels ටික අපි setting වලට ගිහිල්ලා දැන් මේක කස්ටමයිස් කරගමු හරිද අපිට ඕන විදියට ඔයා reversal zone එක දාගන්න ඒක දාගන්න trend catcher එකත් ඔයාලා දාගන්න හරිද trend catcher එකකින් වෙන්නේ ඒකත් මම පෙන්නන්න තාම loading හරිද guys ගොඩක් දුරට මේ රිවර්සල් zone එක වැදලා මාකට් එක රිවර්සල් වෙනවා හරිද ඔන්න එතකොට ට්‍රෙන්ඩ් කැචර් එක වැටුණා ඒකෙන් වෙන්නේ ට්‍රෙන්ඩ් එක අයිඩෙන්ටිෆයි කරගන්නවා හරිද ඒ කියන්නේ මේ green නම් buy red නම් sell හරිද එතකොට ඒක අනික තමයි මේ ඉලක්කම් කියන්නේ මේ එකට වඩා සාමාන්‍යයෙන් මේ 3 4 වගේ මේ sorry කොළ පාටින් වැටෙන්නේ buy සිග්නල් හරිද රතු පාටින් වැටෙන සෙල් සිග්නල් එතකොට ඉලක්කම් වගේක් තියෙනවනේ දැන් එක කියන්නේ එක සිග්නල් එක කියන්නේ මේ අංක එකකින් වැටෙන සිග්නල් ඒක පොඩ්ඩක් පවර් මදි හරිද 2 3 4 කියන සිග්නල් මාර කොල්ඩි හරිද ඒක තමයි මේ ඉලක්කම් වලින් වෙන්නේ මෙතන දැන් 3 සිග්නල් එකක් වැටලා තියෙනවා හරිද මෙතන 3 තර්ඩ් එක කරලා මේ එන්ටර් එක ගත්තා මම මේක ගත්ත විදිහත් ඔයාලට කියන්න එතකොට ට්‍රෙන්ඩ් කැචර් එකත් හරි හරිද එතකොට අපි යන්න ආයි මෙතෙන්ට පැනල් එකට ඔයා දාගන්න නියෝ ක්ලවුඩ් කියන එක. ඒකෙන් වෙන්නේ guys ඒක ගොඩක් දුරට ඒකත් සපෝට් එකක් රෙසිස්ටන්ට් එකක් වගේ තමයි වැඩ කරන්නේ. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන් මේක enable කරාම මේක zone වගේක් වැටෙනවා. හරිද? ඒ වගේම ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් මාකට් එකේ ට්‍රෙන්ඩ් එක මොන වගේද කියලා. හරිද? තාම loading guys. අන්න දැක්කනේ. නියෝ ක්ලවුඩ් එකෙන් වැටෙන්නේ. එතකොට ට්‍රෙන්ඩ් එක දැන් මෙතන buy tail එකක් තිබ්බට අපි ගන්න නැහැ මොකද ට්‍රෙන්ඩ් එක තාම sell. හරිද? එතකොට bearish හරිද? එතකොට එතන setting එක හරි. අපි තව on කරගන්න ඕන guys. ඒ ටික හරි. මෙතනත් ඔයාලට තියෙනවා මේව නම් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේක දාලා enable trend tracker කියන එක හරිද? ඒක දාන්න. මෙතන ඒකනොත් වෙන්නේ guys අපිට තවදුරටත් trend එක identify කරගන්න පුළුවන් මොන වගේද කියලා. ඒකෙන් දැන් මෙතන වැටේ. හරිද? තාම loading. අන්න දැක්කනේ. එතකොට trend එතන අනිත් ඒ trend tracker එක open කරාන් පස්සේ guys මෙහෙම හරිද? ඔයාලට පේනවනේ මේ තද රතු කියන්නේ මෙතන high volume මේ volume එක තමයි මේ වාරගෙත් පෙන්වන්නේ. එතකොට මෙතන මේ buy signal දුන්නා නම් මේ buy trade එක අපි ගන්න නැහැ. buy මොකද මෙතන තාම trend එක bearish වෙලා දින්නේ. හරිද? එතකොට දැන් මම මේකෙන් ඔයාලට
දැනට අපි බලමු තව සෙටින් ටිකක් තියෙනවා මම ඒකත් කියන්නම්. මම ඔයාලට මේ මුලින් මේ පැහැදිලි කරගෙන මේ සෙටින් වලින් වෙන්නේ මොනවද කියලා. හරිද? නැත්නම් මට කියන්න පුළුවන් මේ ටික ඕපන් කර මේ ටික දාගන්න කියලා. ඒක ඔයාලා දන්නේ නැහැ නේද? එතකොට ඔයාලා දන්නවා මගේ apps option එකේ තිබ්බ high volume එක high volume candlestick. හරිද? එතකොට ඒ high volume candlestick එක දාගන්න. අනිත් එක තමයි දැන් ඔයාලා 1 minute 3 minute ඉන්නේ. හරිද? එතකොට ඔයාලා පුළුවන් මෙතන තෝරන්න මේ preset එක. හරිද? දැන් මෙතන no නන්නේ. එතකොට දැන් ඔයා scalp නම් ගහන්නේ scalp මේ මොකද scalp එක දාගන්න swing නම් ගන්න swing දාගන්න. හරිද? එතකොට scalp දැන් මම ගොඩක් දුරට ගන්න scalpින්. හරිද? scalpින් දාලා scalpින් දාගන්න. ඊට පස්සේ මෙතන තියෙන auto pilot sensitive. හරිද? මෙතනින් ඔයා දැන් short නේ ගන්න. ඒ කියන්නේ scalping කියන්නේ සාමාන්‍ය short time. හරිද? ඒක දාලා ඕකේ දාන්න. එතකොට මෙයා auto adjust කරලා scalping වලට අදාළව signal ටික තමයි මේ වගේ දෙන්නේ. හරිද? තාම loading. බලා ගන්න පුළුවන්. හරිද guys? අන්න. දැන් එතන අප්ඩේට් වුණා. දැන් තියෙන අපිට scalping ගන්න. හරිද? scalp තමයි ගොඩක් දෙන්නේ. එතකොට guys එතකොට ඒක හරි. හරිද? ස්කැල්පින් වල දාලා දැන් තමයි තියෙන්නේ. දැන් අපි බලමු අපේ අනිත් ඉන්ඩිකේටර්. හරිද? දෙවෙනි එක තමයි මේක. අපි මේ දෙකම කම්බයින් කරලා තමයි ට්‍රේඩ් එකක් අපි ගන්න. හරිද guys? එතකොට දැන් මෙතන තියෙන්නේ guys මේ zone එකේ තියෙන්නේ ගොඩක් දුරට මෙතන මේ zone එකේදී මේ ගන්න අපි sell entry මේ zone එකේදී ගන්න ගොඩක් දුරට buy entry. හරිද? එතකොට මේකේ setting වලට ගියාම අපි මේකේ setting වලට හරිද? මේකේ වල default එන්නේ මේකේ green. ඒ කියන්නේ මෙතන dot තමයි මේ පෙන්නන්නේ. green මේ අලු පාටක් තියෙන්නේ. අලු පාට දාන්න එපා. මේක රතු දාගන්න. එතකොට ඔයාලා මේ dot එකේ මෙතන color එක වෙනස් වෙනවා. හරිද? එතකොට guys color එක වෙනස් වුණා. හරිද? එතකොට මේ බාර් එකේ පෙන්වන්නේ buy volume එක. හරිද? මේකේ පෙන්වන්නේ sell volume එක. එතකොට මෙතන තියෙන money flow එක. හරිද? එතකොට මේ dot එකෙන් කියන්නේ sellersලා entry වෙනවා කියලා market එකට. එතකොට අපි දැන් බලමු trade එකක් ගන්න කොහොමද කියලා මේ දෙකම combine කරලා. දැන් එතකොට මම මෙතන sell trade එකක් ගත්තා. හරිද? ඔයාලට පේනවා මම ගහපු sell trade එක. මම මේක වොන් profit card එකක් දානවා. අනික තමයි දැන් මෙතන ඔයා හිතන මේ පල්ලෙන් sell trade එකක් දුන්නා අපි ගන්න. ඒක අනිවාර්යයෙන් මේ cloud එකේ හරි මේක හරි වැදිලා තමයි එන්නේ. දැන් මෙතන මේ cloud එකේ වැදිච්ච නිසා මේ sell trade එක ගත්තා. හරිද? එතකොට මෙයා මෙතන දෙකෙන් red දෙකේ වැටලා තියෙනවා. හරිද? ඒ කියන්නේ sell trade එකක්. හරි? ඒකත් එක්කම ඔයා බලන්න මෙතන dot එකක් වැටලා තියෙනවා. එතකොට අනිවාර්යෙන් බලන්න වොලියුම් එක. දැන් මේ බාර් එකේ මෙතන බයර්ස් එක වොලියුම් එක නැත්නම් මෙතන සෙලර්ස් එක වොලියුම් එක ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට සෙලර්ස් එක වොලියුම් එකත් එනවත් එක්කම මෙතන ඔයාලට පේනද මේ ඉරක් තියෙනවා. මේ ඉර කැපෙනවා. හරි? ඒතර මනි ෆ්ලෝ එකත් ඔයාලට පේනවා වැඩි වෙනවා. හරිද? එතකොට අපි ට්‍රේඩ් එක ගන්න guys. දැන් මෙතන ඉලක්කම වැටුණා. අපි දැන් සෙල් ට්‍රේඩ් එක ඒක අපි කොහොමද සෙල් තමයි අල්ලන්නේ. දැන් මෙතන මාකට් එක සෙල් නේ. මේ බාර් එකේ පෙන්නන්නේ සෙල්. හරිද? එතකොට මේක ඩොට් එකත් වැටලා තියෙනවා. ඒකත් ඕකේ. එතකොට පළවෙනි කන්ෆර්මේෂන් එක අපේ සිග්නල් එක. දෙවෙනි කන්ෆර්මේෂන් දැන් ක්ලවුඩ් එකේ වැටලා තියෙනවා. තර්ඩ් එක තමයි මේ උඩ යන මේ බාර් එක. හරිද? එතකොට තුන්වෙනි කන්ෆර්මේෂන් එක මෙතන මේ බාර් එක මේ මම ඔයාලට පෙන්නුවේ අර කලින් මේක. හරිද? ඊට පස්සේ හතරවෙනි කන්ෆර්මේෂන් එක තමයි guys මේකෙන් ගන්නෙ. ඒ කියන්නේ සෙල් ට්‍රේඩ් ගන්න මෙතන සෙලර්ස් එක වොලියුම් එක තමයි වැඩි වෙන්නේ. එතකොට සෙලර්ස් එක වොලියුම් එකත් වැඩි වෙලා තියෙනවා. මෙතන සෙලර්ස් එක ඩොට් එකකුත් වැටලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ මේ රතු පාටේ ඉරක් එනවා. හරිද? ඒක කැපුණයි කියන්නේ මේ සෙලර්ස් එකේ ස්ට්‍රෙන්ත් එක වැඩි කියන එක. හරිද? එතකොට ඒක කැපෙනවත් එක්කම කන්ෆර්ම් වෙලා තියෙන මේ කැන ස්ටික් එකෙන් අපිට රෙඩ් එකක් ගන්නවා ෂෝට් එක. එතකොට TP එක මෙතනින් මෙයා ඔටෝ දෙන මේ කතිරයක් හම්බෙන්නේ. එතකොට මේ OB level වලින් ඔයාලා ගන්නත් පුළුවන්. හරිද? එතකොට ඒක ලස්සනට වැඩ කරලා දෙනවා මාකට් එකේ. හරිද? අපි දැන් බලමු දැන් මේ live price එකනේ. දැන් live price එකේ මේ cloud එකේ වැටලා තමයි වෙලා තියෙන්නේ. බලමු මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා අපි දැන් මෙතන අපිට sell ගන්න බෑ. හරිද?
ඔයාලට පේනවා මේ BIOS එකේ ස්ට්‍රෙන්ත් එක තමයි මේ money flow එක මෙතන වැඩි. හරිද? මේ පේනවනේ. හැබැයි මෙතන නැවත අපිට පේනවා සෙල් එන්ට්‍රි එකක් දීලා දෙනවා. ඒක අපිට ගන්න පුළුවන් guys. හරිද? නමුත් වැඩි දුරක් අල්ලන් ඉන්න අමාරු වෙයි බොහෝදුරට. මෙතන අපේ OB levels ටික තියෙන මේක ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මෙතනින් ගත්තා නම් අපි මෙතනින් නෙදින්නේ. හරිද? අනිත් එක තමයි මේ ට්‍රෙන්ඩ් ට්‍රැකර් එක. ඒකත් රෙඩ් එක කියන්නේ. හරිද? එතකොට දැන් මෙතනින් මේක දැක්කනවල ගන්න පුළුවන් 1 minute එකේ නේ guys. සාමාන්‍යයෙන් SL එක අපි තියාගන්න guys මේ cloud එකට හරි මේ tail එකට හරි හරිද? tail එකේ මෙතන යන මේ දෙවෙනි tail එක. මේකෙම අනිත් එක. හරිද? cloud එක වලට අපහදලා මම ඒක off කරලා දාන්නම්. sorry. දැන් අපි cloud එක off කරලා දානවා. හරිද? ඔයාලට පේන්නේ නැත්තම්. එතකොට මෙතන ට්‍රේඩ් එක අපිට ගන්න පුළුවන්. මම කිව්වනේ. ස්කැල්ප් එකක් ගන්න පුළුවන්. හරිද? මොකද එතන රීසන් එක තමයි මෙතන සිග්නල් එක දීලා තියෙනවා. හැබැයි ගොඩක් ස්ට්‍රෝන් ගයිස් මේ උඩින් එනවා නම් හරිද? කපාගෙන යනවා නම් මේක. නමුත් මෙතන සෙලර්ස් එකේ මනි ෆ්ලෝ එක වැඩි. හරිද? සෙලර්ස් නේ ඉන්නේ. එතකොට මෙතනින් ලස්සන මේ ෂෝට් එක ගන්න පුළුවන්. දැන් මෙතන ඔක්කොම ටික සෙල් වුණාට හැබැයි ගයිස් මෙතන මනි ෆ්ලෝ එක මේ බයස් ලා ඉන්නේ. හරිද? එතකොට ඒක ගන්න බෑ. එතන මේක ගන්න පුළුවන්. හරිද? TP එක සාමාන්‍ය මේ ලෙවල් එකකින් පොඩි ස්කැල්ප් එකක් ගහ ගන්න පුළුවන් ගයිස්. ඔයාලට හරිද? එතකොට මේ ඉන්ඩිකේටර් දෙකේ වැඩ කරන්නේ සහ සෙටින් එක මෙහෙමයි. හරිද? ඔයාලා බලා ගන්නවා. අපි වෙන කොයින් වලට යන්න බෑ. ඔයාලා දන්න ගෝල්ඩ් එකට යන් අපි. මේක ක්‍රිප්ටෝ ෆොරෙක්ස් දෙකටම වැඩ. හරිද? පොඩි කනෙක්ෂන් ලොස් ටැග් කියලා දෙනවා. හරිද? අපි බලමු දැන් මේ ටිකේ මොකද වෙලා තියෙන්නේ කියලා. මේ ලයින් එකේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ගොඩක් හොඳයි. මෙතන මේ ලයින් එක වහිතන්නකෝ ලොකු හයි වොලියුම් කැනස්ටික් එකක් ඇදලා රතු පාට. සෝරි රෝස පාට. හරිද? එතකොට මේ ලයින් එකේ රෝස පාටයක් වැදිලා මෙහෙම මාකට් එක පම්පුන උඩට ගොඩක් දුරට ඔයාලා බයි රේට් අල්ලන්න. මොකද ඉතින් මාකට් එක රිවර්සල් එකක් වෙනවා. මම මේක ඔයාලට පෙන්නන්න. ඒ වගේ වෙන තැනක් හරිද? අද ගයිස් පොඩ්ඩක් කනෙක්ෂන් පොඩ්ඩක් කෝල් එකේ මේ පොඩ්ඩක් හිර වෙවි යන්නේ. අපි බලමු තව ටිකක් ගිහිල්ලා high volume ඒ ටික නෑ ගයිස්. මම ඔයාලට ඒක දැක්කොත් මම ආයි පෙන්නන්න. අනික තමයි මේ කැනස්ටික් කලර් එක. හරිද? ඒක කියන්න අමුතුණා. සෝරි. මේ රතු පාටින් වැටෙන්නේ මාකට් එක කන්ටිනියු. ග්‍රීන් පාටින් වැටෙන්නේ මාකට් එක බයි සයිට්. එතකොට දම් පාටින් වගේ වැටෙන්නේ මාකට් එක පොඩි කන්සොලිඩේෂන් මොඩ් එකක් යනවා. හරිද? එතකොට ඒක තමයි කලර්ස් වලින් වැටෙන්නේ. අපි බලමු දැන් forex එකේ මේ 1 minute chart එක අපි ඉන්නේ. හරිද? එතකොට දැන් මෙතන අපේ tail එකත් රෙඩ් වෙලා තියෙනවා. එතකොට අපේ අනිත් මේ ලයින් එක මැදින් යන්නේ බාර් එකත් අපේ රෙඩ්. එතකොට අපි අල්ලන්නේ සෙල් රේට් විතරයි. හරිද? sorry. එතකොට දැන් අපිට මෙතන දෙකේ ඉලක්කමක් දීලා දෙනවා. හරිද? ඒ කියන්නේ සිග්නල් එකක්. අපි බලමු මේක ගන්නවද නැද්ද කියලා. මේක ගන්න නැහැ. මොකද ඔයාලට පේනවා මනි ෆ්ලෝ එකේ බයස් තාම ඉන්නවා. හරිද? එතකොට මෙතන එක ගන්නත් බෑ. එතනත් බයස් තාම ඉන්නවා මාකට් එකේ. හරිද? අපිට ඊළඟ එක තියෙන මෙතන ඉලක්කම එතන ගන්නත් බෑ. ඔයාලට පේනවා තාම බයස්ලා මාකට් එකේ ඉන්නවා මේ ලයින් එකෙන්. හරිද?
එතකොට ගයිස් මේ මාකට් එක ඔයාලට පේනවද? එතකොට එතන එන්ට්‍රිය මේ දැන් මෙතන පේනවනේ ඔයාලට ගයිස්. මෙතන සෙල් එකක් දීලා දිනවා. හරිද? මේ අපේ මේ ලයින් එක රෙඩ් වෙලා දිනවා. හරිද? ඔයාලට පේනවද? මෙතනින් මාකට් එක මෙහෙම ආවට මෙතන මනි ෆ්ලෝ එක වැඩි වෙනවා මේ. එතකොට ඔයාලා මෙන්න මේ වගේ තැනකින් ගහන්න පුළුවන්. හැබැයි රිස්කි මොකද? මාකට් එකයි මෙතනින් අප් වෙන්න පුළුවන්. හරිද? මේ රිවර්ස් සෝන් එකේ නේද? එතකොට මේ වගේ එන්ට්‍රියක් තිබ්බොත් ඔයාලා ගන්න එපා. හැබැයි මේක 1 minute 3 minute වගේ මෙතන අනිවාර්යෙන් එන්ට්‍රි තියෙනවා. හරිද? ඒකට මම ඔයාලට පෙන්වන්නම් අපි තව ගන්න පුළුවන් එන්ට්‍රි. හරිද? දැන් මාකට් එක සෙල් දුනා ලස්සනට. ආයි මෙතනින් අපිට ෂෝට් එකක් දීලා තියෙනවා. හරිද? එතකොට මෙතන ෂෝට් එක ගන්න පුළුවන්. අනිවාර්යෙන් අපේ ක්ලවුඩ් එක දැම්මොත් අර නියෝ ක්ලවුඩ් එකේ වැදිලා තමයි මෙතන සෙල් එක දෙන්නේ. හරිද? එතකොට ඒකත් එක බලන්න මෙතන රීඩ් වෙලා තියෙනවා මේ මනි ෆ්ලෝ එකත් සෙලර්ස් වෙලා තියෙනවා. මෙතන ලයින් එක මෙතන වොලියුම් බර සෙල්. හරිද? එතකොට මෙතන ට්‍රේඩ් එක ගන්න පුළුවන් ස්ටොප් ලොස් එක සාමාන්‍ය මේ මෙන්න මේ ට්‍රේල් එකට තියාගෙන. මාකට් එක සෙල්. හරිද? ලස්සනට සෙල්. එතකොට දැන් මෙතන බලන්නකෝ. මෙතනත් ආයෙ අපිට සෙල් රේට් එකක් දීලා තියෙනවා. හරිද? අපි බයි ගන්න නැහැ. මොකද මෙතන ඔස්ක්‍රේට් මෙතන අපේ ලයින් එක ට්‍රෙන්ඩ් ට්‍රැකර් එක කියන්නේ තාම රේට්. එතකොට මෙතන අපේ උඩ තියෙන ට්‍රේල් එකක් තාම රේට්. හරිද? එතකොට අපි ගන්න සෙල් විතරයි. හැබැයි ඔයාලට පේනවා මෙතන අපිට සෙල් රේට් එකක් දීලා තියෙනවා. ඒක ගන්න බෑ. මොකද රීසන් එක මෙතන බයර්ස් එක මනි ෆ්ලෝ එක තමයි වැඩි. හරිද? එතකොට ඒක අපි අතාරිනවා. එතකොට මෙන්න මෙතන ඔයාලට පේනවද? නැවත මේ ලයිව් ප්‍රයිස් එකේනේ. හරිද? මෙතන තියලා තියෙනවා ෂෝට් එකක්. හරිද? සෙල් එකක්. ඒක හැබැයි පොඩ්ඩක් රිස්කි. හේතුව තමයි මාකට් එක මේ උඩ ලයින් එකේ නෙවෙයි තියෙන්නේ යට ලයින් එක. හරිද? එතකොට ඒක ගන්න බෑ. අපි ගන්නෑ සාමාන්‍ය මේක දැන් 3 මිනිත් දැම්මොත් මෙතන හොඳ එන්ට්‍රි එකක් තියෙනවා. හරිද? බලන්න. එතකොට ඔයාලා ටයිම් ෆ්‍රේම් මාරු කරලා බලන්න. එන්ට්‍රි මොකද කියලා. දැන් බලන්න මේ මෙතන එන්ට්‍රි ලස්සනට තියෙනවා මේ. දෙකේ එන්ට්‍රි ඒ ෂෝට් එක තමයි මේ දිගටම ගිහලා තියෙන්නේ. හරිද? මෙතන අපේ ඩයිවර්ජන් එකකුත් තියෙනවා මේ. එතකොට මේ එන්ට්‍රි මාර කන්ෆර්ම්. එතකොට 30 මිනිත් එකේ එන්ට්‍රි තමයි තාම වැඩ කරලා තියෙනවා හොඳට. 5 මිනිත් චා. මොකද වෙලා තියෙන්නේ බලන්න. අර මේ ටයිම් ෆ්‍රේම් මාරු කර කර ඔයාලට කන්ෆර්මේෂන් බලන්න පුළුවන්. එතකොට මේ ගෝල්ඩ් එකේ හරිද? ගෝල්ඩ් එකේ බලන්න. එතන ගන්න බෑ. මෙතන තාම අපිට සෙල් රේට් එකක් දෙන්නේ නැහැ. සෙල් එකක් දුන්නොත් දෙන්නේ මේ ලයින් එකේ. හරිද? ගෝල්ඩ් එකේ 5 මිනිත් එකේ අපි දැන් ඉන්නේ මාකට් එක අප් මූව්මන්ට් එක ගිහලා. එතකොට මේක මෙතන ලයින් එක අපිට 1 මිනිත් වලින් හම්බ වෙනවා. හරිද? බලන්න පුළුවන්. එතකොට ඔයාලා ටයිම් ෆ්‍රේම් මාරු කර කර බලන්න. හරිද? එතකොට ඔයාලා ලස්සන එන්ට්‍රි එකක් මේක කැච් කරගන්න පුළුවන්. දැන් මේ ටික බලමු අපි. හරිද? මෙතන බලන්න. මෙතන බයි එක දීලා තියෙනවා. එතකොට මනි ෆ්ලෝ එක මේ බ්‍රේක් කරගෙන යන්න උඩට. එතන බයි එක ඕකේ ගත්තා. මෙතන බලන්න සෙල් එක ගන්න බෑ. මෙතන ලයින් එක ග්‍රීන්. හරිද? බයි. එතකොට මෙතන මනි ෆ්ලෝ එකත් බයි. එතකොට ඒක ගන්න බෑ. මෙතන බලන්න මාකට් එක මෙතන අපිට එන්ට්‍රි එකක් දුන්නා. එතකොට අපේ ට්‍රැකර් එකත් ඕකේ. බයි එක ගත්තා. මෙතනින් එන්ට්‍රි ක්ලෝස් කරලා. එතන මෙයා කතරයක් දෙනවා. ඒ කියන්නේ TP එක ගන්න එක. හරි. ඉතින් TP එක බුක් කරනවා. ඒතර ඕකේ ඒක. බලන්න මෙතන සිග්නල් එකක් දුන්නා. ක්ලවුඩ් එක අනිවාර්යෙන් මෙතන තියෙනවා. මම ඒක දාන්න නැත්නම් මේක පැහැදිලි නැති වෙනවා ඔයාලට. හරිද? බලන්න මනි ෆ්ලෝ එක මේ බයස් ලගේ. ඕකේ. මෙතන එකත් ඕකේ. බයි. හරිද? දැන් මෙතන දුන්නට ගන්න බෑ මේ සෙලර්ස්ලා තමයි මෙතන ඉන්නේ. මෙතන බයි එකක් දුන්නට ගන්න පුළුවන්. හරිද? මේකත් ඕකේ. SL එක මෙතන ඉඳලා අතර මාකට් එක ගියා. හරිද? තුන්වෙනි එක මෙතන එක ගන්න බෑ. මොකද මේ සෙලර්ස් එක මනි ෆ්ලෝ එක තමයි වැඩි මෙතන. හරිද? මේ ලයින් එක ගන්න පුළුවන් අපිට 4 ඕකේ. හරිද? එතකොට ගයිස් මෙහෙම තමයි අපි එන්ට්‍රි ගන්න. හරිද? මේ ඉන්ඩිකේටර් දෙකම යූස් කරලා කට්ටිය කියයි දැන් මේක
ලක්සල් ගොඩ එක ඒක නෙවෙයි එයාලා ඒවා අපිට ගන්න බෑ හරිද එහෙම ගන්න පුළුවන් ඉතින් මොකද වෙන්නේ අනික තමයි මේ ස්කුලේටර් එකේ මේ ඇරෝ වලින් පෙන්වන්නේ මාකට් එක ඩවුන් හරිද ග්‍රීන් වලින් පෙන්වන මාකට් එක අප් හැබැයි මේ වගේ තැනක ඉලක්කමකුත් දීලා මෙතන ඉර එකක් තිබ්බොත් ඒක සුපිරියන් ට්‍රෙක් හරිද ලස්සන මාකට් එක සෙල්ලලා තියෙනවා ඒ ට්‍රෙන්ඩ් ඩවුන් මූව්මන්ට් එකේ යන්නේ මාකට් එක හරිද එතකොට ගයිස් ඔහොම තමයි මේකේ වැඩ වෙන්නේ හරිද අපි බලමු තව මොකද වෙලා තියෙන්නේ කියලා මේ තියෙන්නේ ඩයිවර්ජන් හරිද මේකේ මේ ඩයිවර්ජන් උත් පෙන්නනවා මෙතනින් වල බලා ගන්න පුළුවන් වොලියුම් එක හරිද ඒ කියන්නේ මෙතනක් තියෙන බයස් එකේ සෙලස් එකේ වොලියුම් එක බලා ගන්න පුළුවන් මේ ලෙවල් එකේ අපිට හරිද එතකොට අනිත් එක තමයි මේ දින OB level ඒව ගන්නවා. එතකොට මේ වගේ තැනක මේ change of character එක දීලා තියෙනවා. හරිද? market එක change වෙලා තියෙනවා. එතකොට market එක මෙතෙන්ට ගියා මේ වගේ තැනකින් ඔයාලගේ confirmation එකේ indicator එක confirmation එක ඔයාලා trade ගන්න පුළුවන් guys. මේකෙන් buy නැතුව ගන්න පුළුවන්. හරිද? එතකොට අපි trend එකත් එක තමයි මේක trade කරන්නේ guys. හරිද? ඔයාලට දැන් මෙතන display එක පොඩ්ඩක් මේ පොඩ්ඩක් පොඩි කර ගන්න ඕන නම් ඔයාලා ඉතින් මෙතෙන්ට ගියා යන්න මෙතන ඩෑෂ්බෝඩ් එකට ඩෑෂ්බෝඩ් එක ඕකේ දාලා තියෙන්නේ මෙතන ඔයාලට ඕන පැත්තේ එහෙම තියන්න ඩෑෂ්බෝඩ් එක තව පොඩ්ඩක් පොඩි කර ගන්න ඕන නම් ඔයාලා ස්මෝල් දාගෙන ඕකේ දෙන්න මෙතන හරිද ඔයාලා බලා ගන්න පුළුවන් ඩෑෂ්බෝඩ් එක පොඩි වෙනවා එතකොට ගයිස් ඔහොමයි මේකේ වැඩේ වෙන්නේ හරිද තව ඉස්සරහට මාකට් එකේ අප්ඩේට් ගේන්න මොකද වෙලා තින්නේ ඒ වගේ කතන්දර ටිකක් එහෙනම් ගයිස් ජය වේවා හරිද මෙහෙම තමයි මේ ඉන්ඩිකේටර් යූස් කරන්නේ සුපිරි මැච් එකක් ගන්න පුළුවන් මේකේ හරිද එතකොට මම ඊ ඉන්ඩිකේටරෙන් ගාපු එකේ PNL පවා අපේ ගෲප් එකේ දාලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් හරිද එහෙනම් ගයිස් අදට මෙච්චරයි හරිද අනිත් එක තමයි දැන් මෙතන අපි දැන් මේ ස්කැල්ප් මෝඩ් එකනේ දාලා තියෙන්නේ හරිද ස්කැල්ප් මෝඩ් එක නෙමෙයි ට්‍රෙන්ඩ් ෆලෝ වුණත් දාන්න පුළුවන්. ඒකට මේ සිග්නල් ඔක්කොම වෙනස් වෙනවා. ඔයාලට එහෙම කැමති විදිහට මෙතනින් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරිද? මම අර ඔයාලට පෙන්නුවේ සෙටින් වලින් මෙතන. මේ ස්කැල්පින් මෝඩ් එකනේ දාලා තියෙන්නේ. එතකොට ට්‍රෙන්ඩ් ෆලෝ ස්මාර්ට් ටේල් ෆිල්ටර් තියෙනවා. එතකොට ඒක දාලා ඕකේ ගහපු ගාම ඔයාලට මේ තව තැන් වලින් එතකොට එන්ට්‍රි හම්බ වෙනවා. හරිද? එතකොට ඒ වගේ ඔයාලට මේක වෙනස් කරගෙන ඔයාලට සෙට් වෙන විදිහට ඔයාලට ඇඩ්ජස්ට් කරගෙන මේ ට්‍රේඩ් ගන්න පුළුවන්. හරිද දැක්කනේ දැන් මෙතන එන්ට්‍රි එකක් තිබුණේ නැහැ මෙතන එන්ට්‍රි එකක් තිබුණේ නැහැ ලස්සනට යා එන්ට්‍රි එකක් දුන්නේ මේ ඕකේ ට්‍රේඩ් හරිද ඕකේ ඒතර මේක ගන්න බෑ මොකද බයස් එකේ ෆල මේ ස්ටැන්ඩ් එක වැඩි මේ ලයින් එකේදී වොලියුම් එකක් නැහැ හැබැයි මේක ඕකේ හරිද ඒ වගේ මාකට් එකේ ඔයාලට ලස්සන එන්ට්‍රි හම්බ වෙනවා මේකෙන් හරිද එතකොට එහෙම තමයි ස්කැල්ප් නම් ස්කැල්ප් ස්වින් නම් ස්වින් TP ඔක්කොම හම්බ වෙනවා ගයිස් එහෙනම් ජය වේවා that